විශේෂයෙන් හොඳ කරන මිනිස්සුන්ටම තමයි වැඩිපුරම ප්‍රශ්න කරදර කියන දේ. අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් මේක නේද? ගොඩක් අය අහන දේ තමයි ස්වාමීන් වහන්සේ මෙච්චර අපි හොඳ වැඩ කරනවා, මෙච්චර අපි පින් වැඩ කරනවා, හැමදාම පන්සල් යන මොන කරුමෙටද මටම මේ එනේ ගහන්නේ? මොන කරුමෙටද මටම මේ දේ වෙන්නේ කියලා හැමෝටම තියෙන ප්‍රශ්නයක්. හැබැයි හොඳට මතක තියාගන්න මේ ලෝකේ ඕනම ප්‍රශ්නයක් වුණත් මොන අපහාසයක් වුණත් සිද්ධ වෙන්නේ අපේම හොඳකටයි. මුලින්ම කිව්වා වගේ අපි ජීවිතේට ගොඩාක් මිනිස්සු නිඳා කරන්න පුළුවන්. අපි ජීවිතේට ගොඩාක් නරක ප්‍රතිමූණු හංගගෙන හොඳ මූණ පෙන්නගෙන ඇවිල්ලා ගොඩාක් අපහාස කරන්න පුළුවන්. ඒ හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉවසන්න. මේ ලෝකේ මිනිස්සෙක්ටම කරන්න අමාරුම දේ තමයි ඉවසීම කියන දේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ හරි ලස්සනටම පුළුවන් නම් ඉවසන්න පුරුදු වෙන්න. ඉවසීම තුලින්ම තමයි අපිට අපි ජීවිතේ හිත කියන දේ සැහැල්ලු කරගන්න පුළුවන්.